අපගේ වැඩ කටයුතු අපි ආරම්භ කරමු. අපි ඉන්නේ චතාරික කාලයේ පළවෙනි සතියේ අද මාර්තු මාසයේ 11 වෙනිදා අඟහරුවාදා දවසයි. දවසේ නියමිත උන්වහන්සේගේ වචනය තුල මොනවද ඔබට මට කියන්නේ? අපි භාවනා කර බලන අවස්ථාවක් බවට පත් කරගමු. ප්‍රේමන්තේනි අපි යාඥා කරන්නට ගියාම අපි හිතනවා අපි පැයක් පල්ලියේ හිටියොත් අපි පැයක් යාඥා කළොත් අපි හිතනවා ඒ පැයේ පුළුවන් තරම් දේවල් මම ඉල්ලන්න ඕනේ කියලා. අපි කියන වචන නිසා අපි හිතනවා මගේ යාඥාව උන්වහන්සේට එසවෙනවා කියලා. අපි යාඥා කරන්නට ගියාම කියන වචන බොහෝ විට හිස් වචන. අපි හිතනවා ඒ යාඥාව තුල කියන වචන අනිවාර්යෙන් දෙවියන් වහන්සේට ඇහෙයි කියලා. ඇහෙනවා නැත්තේ නෑ. නමුත් අපි හිස් වචන දෙඩෙව්වයි කියලා ඔබගේ මගේ යාඥාව ලස්සන යාඥාවක් වෙන්නේ නෑ. යාඥාවේදී කියන වචන අපි ගොඩාක් අඩු කරලා ඒ යාඥාව තුල උන්වහන්සේට කතා කරන්නට නිහඬතාවයත් අපි උන්වහන්සේට දෙන්නට ඕනේ. ඒ නිහඬතාවය තුල තමයි උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතයට කතා කරන්නේ. ඒක නිසා ප්‍රේමවන්තයනි දවසට නියමිත උන්වහන්සේගේ වචනය අද පැහැදිලි කරලා දෙන්නේ පරමණ්ඩලයේ යාඥාව. ස්වර්ගයේ වැඩ සිටින යාඥාව. ස්වාමිවාක් ආරාධනාව අද ඔබගේ මගේ භාවනාවට එකතු කරනවා. උන්වහන්සේගේ වචනය තුල කියන ඔබ යාඥා කරන කල දිගින් දිගට හිස් වචන දොඩවන්න එපා. උන්වහන්සේ ඒ වෙනුවට ඔබට මට අද ගෙනහැර දක්වන්නේ පරමණ්ඩලයේ යාඥාව. ප්‍රේමවන්තයනි, ඒ වගේ ලස්සන යාඥාවක් ඔබගේ මගේ ජීවිතයට කොහෙන්ද? ඔබ මම හැම වෙලාවෙම හිතන්න ඕනේ මම යාඥා කරන්නට ගියාම ඔබ හිතන්න පෞද්ගලිකව ඔබ යාඥා කරන්නට ගියාම මොනවද උන්වහන්සේගෙන් ඉල්ලන්නේ? ප්‍රේමවන්තයනි, සැලකිලිමත් වෙන්න. ඔබගේ යාඥාවේදී කරන ඔබගේ වචන ගැන සැලකිලිමත් වෙන්න. මොනවද මම උන්වහන්සේගෙන් ඉල්ලන්නේ? මම දිගින් දිගට හිස් වචන දෙඩෙව්වට වැඩක් වෙන්නේ නැහැ. ප්‍රේමවන්තයනි, ඔබ මම කියන දේ ලොකු තේරුමකින් උන්වහන්සේ ඉදිරියේ තියන්නට ඕනේ. ඒක නිසා ප්‍රේමවන්තයනි, යාඥාව ලස්සන වෙන්නේ ඔබ දේවල් උන්වහන්සේගෙන් ඉල්ලුවට පමණක් මදි. ඔබගේ යාඥාවේ නිහඬතාවයත් ඔබ රකින්නට ඕනේ. ඒ නිහඬතාවය තුල දෙවියන් වහන්සේ ඔබගේ මගේ ජීවිතයට කතා කරනවා. ඒක නිසා ප්‍රේමවන්තයනි, මේ දවස උන්වහන්සේට අපි බාර කරමු. මේ දවසේ කරන කින දේ හැම දෙයක්ම උන්වහන්සේට අපි බාර දෙමු. අපි උන්වහන්සේට කියමු ස්වාමිනී, දේවල් හරි හැටි කරන්නට මේ දවසේ අපට ශක්තිය ආශිර්වාදය දෙන්නට කියලා. එලෙස ප්‍රාර්ථනා කරගෙන ඔබගේ මගේ යාඥාව අද දවසේ ශක්තියක් බවට පත් කරන්නට කියලා දවස උන්වහන්සේගේ සුරතට බාර කරගෙන අපගේ වැඩ කටයුතු අපි ආරම්භ. ජේසුස්